ජීවිතේ ඉක්මනට දුවනවා. උදේ හැරෙන ගමන් ෆෝන් එක, මැසේජස්, වොරීස්. ඒ නිසාම දවස පටන් ගන්නෙත් හිතට බරක් එක්ක. ඒත් කොහොම දේවල් තියෙනකොට දවසම වෙනස් විදිහකට ගත කරන්න පුළුවන්. ඉතින් අද අපි බලමු උදේවල් හිමින් ගත්තොත් ජීවිතේ කොච්චර ලස්සන වෙනවද කියලා. ඇහැරුණ ගමන් ෆෝන් එක අතට ගන්න එක අපේ හිතට ෆස්ට් ෂොක් එකක් වගේ. ඒ නිසා ඇහැරුණාම මිනිත්තු 2ක් ඇඳේ ඉඳගෙන ඉන්න. හුස්ම ගන්න. මම සේෆ්. මට හරි වෙන්න ඕන නැහැ කියලා හිතන්න. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි මයින්ඩ්ෆුලි හුස්ම ගන්න එක. ඒකට හිතට ඉඩ දෙන්න. ඉතින් හුස්ම ගන්න එක අපිට ෆ්‍රීනේ. ඒත් අපි එක ෆොගෙට් කරනවා. ඒ නිසා ඇතුළට හුස්ම ගන්න. මිනිත්තු 2ක් තියාගෙන හිමින් එළියට දාන්න. මේ වෙලාවේ හිතේ තියෙන බර ටිකක් හිමින් බිම දාන්න. උදේ සයිලන්ස් එක. උදේ සයිලන්ස් එක කියන්නේ හිතට ලැබෙන ගිෆ්ට් එකක්. ටීවී, ෆෝන්, රේඩියෝ මිනිත්තු 15ක් 20ක් ඩිලේ කරන්න. ඒ සයිලන්ස් එක ඇතුලේ ඔයාට ඔයාවම ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි පිරිසිදු වීම. මේකෙන් අපිට පුළුවන් බොඩි එක රීසෙට් කරගන්න. ඉතින් මොන හොඳට සර්න ගන්නකොට හිතත් රීසෙට් වෙනවා. කෝල්ඩ් වෝටර් හෝ නෝමල් වෝටර් දෙකම හොඳයි. හයිජීන් කියන්නේ අපි අපිටම කරන රෙස්පෙක්ට් එකක්. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි උදේ තේ හෝ උණු වතුර. මේක ස්ලෝ මූවමන්ට් එකක්. තේ එකක් හෝ උණු වතුර ටිකක් ෆෝන් එක නැතුව බොන්න. රස දැනෙන්න, ඒකේ උණුසුම දැනෙන්න. මේ මොහොත ඔයාටම ලැබෙන ප්‍රයිවට් වෙලාවක්. ඊළඟට අද දවසට ඉන්ටෙන්ෂන් එකක්. ඔයාට තියෙන්නේ අද දවසට එක ඉන්ටෙන්ෂන් එකක් තෝරගන්න. එක්සාම්පල් එකක් විදිහට අද කාම් වෙලා ඉන්න. එහෙම නැත්නම් අද මට පුළුවන් දේ හොඳට කරනවා. ඒ වගේ දෙයක් enough. next step එක තමයි බොඩි එකට ජෙන්ටල් මූවමන්ට් එකක්. බොඩි එක දිගු වෙන්න දෙන්න, කියන්නේ ස්ට්‍රෙච් වෙන්න දෙන්න. නෙක් එක, ෂෝල්ඩර්ස්, හෑන්ඩ්ස් පේන් නැතුව, ෆෝස් නැතුව ස්ට්‍රෙච් කරන්න ඕනේ. බොඩි එක රිලැක්ස් වුණොත් මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා. ඉතින් අපි මේ විදිහට අපේ උදේ කාම් මෝර්නින් එක කරගත්තොත් දවසම කාම් වෙන්න chance එක වැඩි. උදේ හරි එකක් නැති කෙනා මුළු ජීවිතේම හරි කරගන්නේ නැහැ. ඉතින් ෆයිනලි මට කියන්න තියෙන්නේ ඔයාගේ උදේ ජීවිතය හැඩ කරනවා. ඒ නිසා හිමින් ඇහැරෙන්න, හිමින් ජීවත් වෙන්න. ඒකයි soft life එක.